මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මේක අතිශය වැදගත් වීඩියෝ. පොඩ්ඩක්වත් ස්කිප් නොකර අවසාන වෙනකල් බලන්න. ඊළඟ මොහොතේ අවසන් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ වුණත් රැක ගන්න පුළුවන් වීඩියෝ එකක් මේක. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාටත් මේ වීඩියෝ එක හදන මටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපනය, රැකියාව වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, විවාහය වෙන්න පුළුවන්, ලිංගික ජීවිතය වෙන්නත් පුළුවන්. ඒ වගේ ඕනම කාරණයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ මොකක් වුණත් ගොඩක් ප්‍රශ්න අපි හිතන්නේ නැති විදිහට සරලව විසඳා ගන්න පුළුවන් මේ වෙනකොට. ඉතින් ඒ තරමට දැන් තාක්ෂණය දියුණු වෙලා. ඉතින් ඇයි අපි මේ තාක්ෂණිකව රහසේම ප්‍රශ්න විසඳ ගන්න ඕන? ඔයත් මමත් දන්න කාරණයක් තමයි මේ වෙනකොට මිනිසුන්ගේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මය ගුණධර්ම ගොඩක් පිරියලා තියෙන්නේ. හිතන්න ඔයාට තියෙන ප්‍රශ්නයක් ඔයා ඔයාගේ හොඳම යාළුවට කියනවා. ඒක සමහර විට ඔයාගේ විවාහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් යාළුවට කිව්වම 99.99%ක්ම යාළුවෝ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක. මේක මම කියන්නේ මගේ සමාජ අත්දැකීම් වලින්. සමහර කෙනෙක් මට කියන්න පුළුවන් මිනිස්සුන්ගේ බැඳීම් නැති කරන්න හදනවා මේ වගේ තොරතුරු සමාජගත කරලා කියලා. සමාජය පිළිබඳ ලොකු අත්දැකීමක් නැති කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඇත්ත. මේ මගේ අත්දැකීම් ආශ්‍රයෙන් තමයි ඔයාලට මේ හැම තොරතුරක්ම මම අරගෙන එන්නේ. මම දන්න දැනුම මගේ තියෙන අත්දැකීම් අනුව තමයි මේ හැම තොරතුරක්ම මම ඔයාලට අරගෙන එන්නේ. මම කිසිම වෙලාවක කියන්නේ නැහැ යාළුවොත් එක්ක බැඳීම් නැති කරගන්න කියලා. බැඳීම් තියාගන්න. තමන්ගේ පුජ්‍යලිකත්වය රැකගෙන අතේ දුරින්. මේ කිව්වේ එක පැත්තක් විතරයි. දැන් තව පැත්තක් කතා කරමු. හිතන්න ඔයාට තියෙනවා මොකක් හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක්. ඉතින් ඒක සමහර වෙලාවට ඒක සමහර වෙලාවට අධ්‍යාපනය වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මේ ඔයාලට කාටවත් කියන්න බෑ. සමහර ලාවට මේ අපේ සමහර කට්ටිය ඉන්නවා මේ සමහර අපි කියමු සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලා. ඒක සමහර ලාවට ડોක්ටර්ට කියන්න ලැජ්ජ කට්ටිය. හැබැයි මම නම් කියන්නේ ඒ සෞඛ්‍ය සම්බන්ධයෙන් නම් අනිවාර්යයෙන්ම ડોක්ටර්ලාට කිසිම දෙයක් නොකිය ඉන්න එපා. මොකද එයාලා ඒට අනුව අවශ්‍ය ප්‍රතිකාර කරනවා. හැබැයි එහෙමත් මේ කියන්න බැරි නම් මේ ඒ කියන්නේ ඒකටත් ඒ කියන්නේ ඕකටත් විසඳුමක් විදියට මම කියනවා ඒ ලැජ්ජ කට්ටියට මම මේ කියන එක පොඩ්ඩක් බලන්න කියලා. මම කියන්නේ කිසිම දෙයක් කියන්න ලැජ්ජ වෙන්න එපා ඇත්තටම ડોක්ටර් කෙනෙකුට. මොකද එයාලා ඒ හැම දෙයක්ම අපේ පෞද්ගලික කාරණයක් වුණත් එයාලා මේ දන්නවා එයාලා ඒකට අවශ්‍ය කරන්න ප්‍රතිකාර මොනවාද කියලාත් හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒකත් බැරි නම් ළඟම ඉන්න යාළුවෙකුට කියනවා වගේ මේ විදියට ඔයාලට කරන්න පුළුවන්. එතකොට දැන් මම මේ ක්‍රමය කියා දෙන්න තමයි හදන්නේ. ඔයාලට පුළුවන් දැන් තාක්ෂණික ලෝකය හරීම පුළුල් වෙලා තියෙන්නේ. නවීනතම AI තාක්ෂණය ඔස්සේ ඔයාලට ඔයාලගේ ප්‍රශ්නේ විසඳ ගන්නත්
පිටිවහලක් ලබා ගන්න පුළුවන්. ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඇප් එකක් මාර්ගයෙන් මේක කරන්න පුළුවන්. මොකද්ද මේ ඇප් එක? අද කාලේ ගත්තොත් එහෙම ඔයාලා දන්නවා විවිධ AI tool තියෙනවා. ඒ අතරින් මම දැකපු හොඳම AI tool එකක්, AI app එකක් තමයි ChatGPT කියන්නේ. ස්මාර්ට් ෆෝන් එක අරන් Play Store එකෙන් ChatGPT app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකේ අපිට chat කරන්න පුළුවන්. අපි අවශ්‍යක සිංහලෙන් ඕන සිංහලෙන්, ඉංග්‍රීසි වලින් ඕන ඉංග්‍රීසි වලින් ඕනම භාෂාවක් ඒකට මේව ගන්න. මේක Google සමාගම එක. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්නේ දැන් කාටවත් කියන්න බැරි නම් මේ ඒකේ ටයිප් කරන්න. ඒ කියන්නේ AIට කියන්න. එයා සම්පූර්ණ ලෝකෙ පිළිබඳ පුළුල් මේකකින් තමයි, ඒ කියන්නේ සර්ච් කරලා ඕනම දැනුමක් එයා ගාව මේ ගබඩා වෙලා තියෙන්නේ. එයා කියනවා මොකද්ද මේකට කරන්න පුළුවන් හොඳම විසඳුම කියලා. නේද? හිතන්න ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, කියා ගන්න කෙනෙක් නැහැ, මොකක් හරි කරගෙන දැන් ජීවිතේ නැති කරගන්න පවා හිතිලා තියෙන්නේ. ඔයා මේ ChatGPT එකේ AIට ප්‍රශ්න විස්තරව කියන්න, එයා කියලා දෙනවා කරන්න ඕන දේ මොකද්ද කියලා හරියටම. කවදාවත් ඔයාට මේ ජීවිතේ නැති කරගන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි කරගන්න ඒම කිසිම දෙයක් මේ එයා කියන්නේ එයා ඒකට කරන්න පුළුවන් විසඳුම කියලා දෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා, මේ පොඩි ළමයෙක්ට වුණත් මේක භාවිතා කරන්න පුළුවන්. අනවශ්‍ය දේවල් මේකෙන් ලබා දෙන්නේ නැහැ. මොකද මම ඒ හැම දෙයක්ම මේ බලලා තමයි ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. මම හිතනවා මේ මොකක්ද කියන්නේ කියලා ඔයාලට තේරෙනවද ඇති කියලා. ඇත්තටම කිව්වොත් මට මේක මේ ප්‍රයෝජනවත් වුණා. ඒක නිසා තමයි මම ඔයාලට මේ ගැන වීඩියෝ එකකින් කියලා දෙන්න ඕන කියලා හිතුවේ. හොඳට මතක තියාගන්න, කිසිම ආයතනයක් මේ කියලා කරපු ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි මේක. මගේ ওই වීඩියෝස් මේ පෙළම බැලුවා නම් ඒ කිසිම එකක් ස්පොන්සර් නෙවෙයි. මගේ අත්දැකීම් වලින් මම හොයාගත්ත දැනුමින් ඒවා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික අත්දැකීම් වලින් තමයි ගොඩක් වීඩියෝ කරලා තියෙන්නේ. මට ප්‍රයෝජනයක් වෙන නිසා ඔයාලටත් කියලා දුන්නා. එතකොට මේ ChatGPT එකේ Pro Plus පැකේජ් තියෙනවා. ඒව ගන්න අවශ්‍ය නැහැ. බේසික් එක උන ප්‍රමාණවත් ඕන කෙනෙක්ට. මම මේ channel එක හැදුවේ ඇත්තටම මේ මිනිසුන්ට සේවයක් කරන්න, මිනිසුන්ගේ ගැටලු නිරාකරණය කරන්න මට පුළුවන් ආකාරයෙන්. ඉතින් මේ අද වෙනකොට දහසකට එහා පිරිසක් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. හරිම සතුටුයි. ඒ වෙනුවෙන් හැමෝටම හදවතින් ස්තුතියි. ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඔයාලා වෙනුවෙන් තවත් දේවල්, තවත් දැනුම, එතකොට තවත් අපගේ අත්දැකීම් අපි ඔයාලත් එක්ක ෂෙයා කරන්න සූදානම්. ඉතින් subscribe 1000 සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මේ වීඩියෝ විශේෂ වීඩියෝවක් විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඔයාලට gift එකක් විදිහට. අවසාන වශයෙන් මේ ටිකක් කියන්න ඕනේ. මේ වගේ වීඩියෝ එකක් මට කරන්න ඕනේ. අද වෙනකොට ගොඩාක් සමාජය ගොඩක් පිරීලා තියෙන්නේ. කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි තත්යකටපත් වෙලා. ඇත්තට මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒක නිසා තමයි මේ වගේ ඒ AI තාක්ෂණය පවා අපිට භාවිතා කරන්න වෙලා තියෙන්නේ. මේ AI තාක්ෂණෙ පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඒ වුණාට 90% විතර මේකේ කිසිම ගැටලුවක් නැහැ. මේක හරියටම වැඩ කරනවා. මොකද මම ඒක හොයලා බලලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. කොහොම වුණත් මේ ඔයාවත් මමත් අවුරුදු 10 ගාණක් ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයි. ඒ ඉන්න සීමිත ජීවිත කාලය තුළ සැබෑම ගුණධර්ම පිරි මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න
කිසිම කෙනෙක් සතෙක් විදිහට නම් ජීවත් වෙන්න එපා. ඒක තමයි මට හැමෝටම කියන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකත් දික් වෙන නිසා මෙතනින් අවසන් කරනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කොමන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. හැමෝටම බලන්න ෂෙයා කරන්න. තාමත් channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරලා notification all දාලා තියාගන්න. අපි තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු. ඔයාලට හැමෝටම ජය වේවා.